Hey yo, what's up homies? ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Alpha with Basics එක. ඉතින් අලුත් content එකක්. ඉතින් අපි මම post එකක් දැම්මා FB එකේ Q&A එකක් කරන්න ප්‍රශ්න අහන්න කියලා. ඉතින් ප්‍රශ්න යම්කිසි වාසි ප්‍රශ්න ටිකක් ආවා. ඒ වගේම personal ප්‍රශ්නත් ආලා තියෙනවා. මම කිව්වේ rap සම්බන්ධව දේවල් අහන්න කියලා. නමුත් කමන්නේ. ඒවටත් උත්තර දීගෙන මේවටත් උත්තර දීගෙන යන්නම්. ඉතින් short answers තමයි පුළුවන් තරම් දෙන්නේ. මොකද නැත්නම් එකක් ගැන සෑහෙන විග්‍රහයක් කරන්න වුණොත් ඒක වෙනම කන්ටෙන්ට් එකක් වෙනවා. එහෙම වෙනම කන්ටෙන්ට් කරමු මේකේ කතා කරන සමහර දේවල් ගැන. ඉතින් පුළුවන් තරම් කෙටි උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න වලට තමයි අද කරන්නේ. හරි. කෙනී ඉන්නවා අපේ වම් පැත්තෙන්. කෙනී මට තෝරලා ප්‍රශ්න ටිකක් දියවා. කියපන්. short answers කියලා කිව්වේ කෙනීද කියලා. ෂෝට් ආන්සර් අපේ චන්දුක මේ රණසිංහ කවුද රාජසිංහ කවුද බංගේ අනිත් තව රාජසිංහ නානායක පුගත් නානායක උඹ නම වෙනස් කරලා බං මම කාලයක් හිතුවා උඹ වෙන එකෙක් කියලා. හරි එලකිරි. එකක් හරියට කරන්න කියන්න වගේ යනවා. මියුසික් වීඩියෝ එකක් කරන්න මෙහෙමයි. රැප් නේ හරිද? මුලින් මට චූන් පාන් යනවා මේ කැරියෝ 60 කිලෝමීටර් 200ක වේගෙන් යන්නේ මණ්ඩ බලයක්. හරි. මියුසික් වීඩියෝ එකක් කරන්න සාමාන්‍යයෙන් යන ගානයි දැනගන්න ඕන දේවල් වෙයි මෙහෙමයි. මුලින්ම මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ඔඩියෝ එක හොඳට කරගන්න. මොකද රැප් වල ඔඩියෝ නම්බර් 1. හැබැයි මේ යන 2026 මේ යන තරගෙත් එක්ක හොඳ මියුසික් වීඩියෝස් වැටෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාව එක්ස්පෝස් වෙන්න ඕනේ ගොඩක් ඔය ආටිස්ට්ලා කියලා තියෙනවා. ඔය 007 උත් ඉන්ටර්වියු එක මම දැකලා තියෙනවා කියලා තියෙනවා. එයාගේ සින්දු මිනිස්සු දන්නවා එයාගේ මූණ දන්නේ නැහැ කියලා. ඒකට හේතුව මියුසික් වීඩියෝස් ගොඩක් එන්න ඕනේ. වයිරල් යන වීඩියෝස් මියුසික් වීඩියෝස් තිබ්බොත් එතකොට තමයි එයාව කැරක්ටර් එකක් විදිහට දාන්නේ. දැන් 007 මාර කම්බැක් එකක් දෙනවා මේ දවස්වල. එයාට ෂවුට් අවුට් එකක් දෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ කාලෙදි ගේමක් ගහන්න මියුසික් වීඩියෝස් තියෙන්න ඕනේ. අනිවාර්ය නෑ තිබ්බොත් හොඳයි. එතකොට සාමාන්‍ය මියුසික් වීඩියෝ එකක් පුළුවන් තරම් ඒ කියන්නේ මෙහෙමයි. ඒක ඩිපෙන්ඩ් වෙනවා කරන එක්කෙනා කරන විදිය අනුව. තේරුණා? රෑ ගන්න ෂූට් එකකට වියදම් වැඩි උදේ ගන්න ෂූට් එකකට වඩා. හරි. ලොකේෂන් වලට යන ට්‍රාන්ස්පෝර්ට් ඒවා සහ ඔයා යූස් කරන කැම් එක ඔයා ලයිට් කරන්න ඕනේද? ක්‍රූ එකක් දාන්න ඕනේද? ඒවා මත ගාන ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ලෝ බජට් දෙයක් කරගන්න ඕන නම් බලන්න උදේවරුවක ෂූට් කරන්න ක්‍රූ එක අඩු කරගන්න. තේරුණා? දැන් ලයිට් කරන්න ඕන නම් ඇසිස්ටන්ට් කෙනෙක් එන්න ඕනේ. ලයිට් ට්‍රේන් කරන්න ඕනේ. එයාට පේ රෝල් එකක් තියෙනවා. එයාට ගෙවන්න ඕනේ. ඒ වගේ විවිධ දේවල් තියෙනවා. ඒවට ඇඩිෂනල් නේ. එතකොට පුළුවන් තරම් කට්ටිය ඔයාගේ ගෲප් එකේ කවුරුත් නැත්තම් මොකද ෂූට් එකකට ආවම මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ. ඔයත් එක්කෙන අයට ඒවටත් බජට් එකක් නේ. මං කියන්නේ උපරිම ලෝ කරන එක්කෙනෙක්ට හරි මෙහෙම ඒ කියන්නේ මීට වඩා පට්ට ක්වොලිටියට වැඩ කරන්න පුළුවන්. මං කියන්නේ බජට් ෆ්‍රෙන්ඩ්ලි විදියට දෙයක් කරනවා නම් බලන්න ඔයත් එක්ක ඉන්න කට්ටිය අඩු කරගන්න, කැමරා ක්‍රූ එකේ කට්ටියත් අඩු කරගන්න, අඩුවෙන් දෙයක් කරන්න නම් හරි සහ ලේසි පාසු තැනක යන්න ලේසි පාසු තැනක කරන්න. එතකොට ට්‍රාන්ස්පෝර්ට් වලට නැත්තම් ලොකු ගාණක් යනවා. දන්නවනේ මේ තියෙන භීෂණෙත් එක්ක තෙල් ගණන් අරව ගණන් මේවා ගණන් අමාරුයි. කෑම අඩු කරගන්න යන ට්‍රාන්ස්පෝර්ටේෂන්ස් වලට ලේසි තැනක් ගන්න, දවල් වරුවක ෂූට් කරන්න සහ හොඳ එඩිටර් කෙනෙක්ගෙන් හොඳ DOP කෙනෙක් වැඩ දන්න එක්කෙනෙක්ගෙන් කරොත් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා අපිත් කරනවා පින්ක් කැසට් කියලා විෂුවල් ප්‍රොඩක්ෂන් හවුස් එක. දිවරිගලින් අපි සිදු කරේ බලගෙන තමයි අඩු සින්නේ පැල්ලි මගේ සින්දු පාඩම් කරයි උඹ පව් කරයි TikTok උඹේ පැල්ලි මගෙන් හිටොත් ඒකිත් පව් මරදින්නේ බයන්නේ අපි ගාපු ගේම් මුදගෙන හරි මැද කොළඹ දිම මොන්තනි නිරුවා ඉස්කම්දේ ටික ටික දිරුවා සංසාරේ තේරුම් අරන් ගිහි ගය හැර ගියා කුමාරයා සිදුවා මං වපුරදි බීජ දානේ පවිස බීජ මං අරන් ආව උඹලට නැස්නේ උඹත් එක්ක තියෙන තරහට මං කපා ගන්න නහය උඹලගේ රඟ පෑමට දෙන්නේ මං ලකුණු 10න් 10 අත්සරුපේ නොදැන මවමැනීම් කිරීම සුදුසු නෑ ලෙසින් නැවිම සීම් ඇවුලුනොතින් පාලනය කළම නොයිවසීම් එලා තිබ මනස මගේ නම් සංගීතේ තම හැඩ කළබෝ මම පිවිස හදවත් පිනිස නිසි කල වැසි වසනවෝ Travis Scott ay ay yeah we're close when I panic go I be giving many go ඉතින් අපේ පැකේජස් තියෙනවා
60,000 ඉඳන් උඩට කරන්න පුළුවන්. ඒ කියන්නේ run and gun type විදියට තමයි අපි 4x3 එකෙන් කරන්නේ බේසික් එක. හරි. එතකොට ඒක run and gun. ඒ කියන්නේ කොහේ හරි ලොකේෂන් එකකට යනවා. අපි දන්න වැඩ කෑලි වලින් තමයි සීමිත සම්පත් වලින් දේවල් කරන්නේ. එතකොට ඒක තමයි ආර්ට් එක හිප් හොප් එක දෙන්නේ අපි එතනින්. හරි. එතකොට ඊට වඩා අඩුවෙන් කරන අය ඉඳි ඊට වඩා සෑහෙන්න වැඩියෙන් කරන අයත් ඉන්නවා. එතකොට මේ වගේ run and gun type විදියට අපි පටන් ගත්තේ මොකද කට්ටියට මිස් වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් සාමාන්‍ය ඇවරේජ් බජට් එකකට හොඳ වීඩියෝ එකක් කරගන්න ඕන එක්කෙනෙක්ට පුළුවන් විදියට සහ ඒ ආටිස්ට් ගොඩක් ටැලන්ටඩ් නම් අපිට පුළුවන් උපරිම සපෝට් එක දෙනවා. අපිත් එක්ක වැඩ කරපු අය දන්නවා ඒ ගැන. ඉතින් තව අය ඇති එයාලවත් කන්ටැක්ට් කරගෙන ගණන් කතා කරලා කොහොමද ක්වොලිටි එක කියලා බලලා කරන්න පුළුවන්. ශනික කියපන් කෙනි ඊළඟ ප්‍රශ්නේ. චක්‍ර බීට්ස් අහනවා. ඇයි කට්ටිය YouTube beats වල ඉල්ලන්නේ ප්‍රොඩියුසර් කෙනෙක්ව අරන්. ඇයි සල්ලි දීලා YouTube beat එකක්ම රීප්‍රොඩියුස් කරන්නේ? හරි. ඒක හොඳ ප්‍රශ්නයක්. හරිද? ප්‍රොඩියුසර් කෙනෙක් දැන් චක්‍ර දන්නා shout out to චක්‍ර. සුපිරිම ප්‍රොඩියුසර් කෙනෙක් තමයි. හරි. එතකොට දැන් චක්‍ර අහනවා අපෙන් ඇයි ප්‍රොඩියුසර් කෙනෙක්ගෙන් ඒ කියන්නේ YouTube එකේ beat එකක් අරගෙන මිනිස්සු ඒකම ආය පොඩ්ඩක් වෙනස් කරලා ගහන්න කියලා කියන්නේ කියලා. හරිද? ප්‍රොඩියුසර් කෙනෙක්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් ඒක හරි. ඒකට චේන් පනින්න පුළුවන් දෙයක් තමයි. හරිද? ඇයි ඉතින් මාවාරම් මේකම අනිත් පැත්තට හදන්න කියන්නේ? කියන්නේ තව දේවල් හදන්න පුළුවන් නේ. හරිද? චක්‍ර මම හිතන්නේ හරිද? මම හිතන්නේ ෆෑන් කෙනෙක්ගේ හරි රැපර් කෙනෙක්ගේ පැත්තෙන් එහෙම කියන්න හේතුව තමයි සමහරක් දැන් අපි හිතපන් අපි මොන හරි බීට් එකක රැප් එකක් ලියනවා කියලා YouTube එකේ ගාලා මොකක් හරි ඩාර්ක් සෝල් හරි ට්‍රැප් මොන හරි එකක් හොයාගෙන ඩ්‍රිල් හරි බීට් එකක් මොන හරි මෙලඩි එකකට මොන හරි යන වෝකල්ස් වලට ඕකට ලියනවා. සමහරක් විට අපි ඒ බීට් එකත් එක්ක ඇටච් වෙනවා. අපි ඒ බොන්ඩ් එකක් ඇති වෙනවා ඒ බීට් එකත් එක්ක. තේරෙනවා? ඒ මෙලඩි එකට අපි අපේ බොන්ඩ් එකක් ඇති වෙනවා ඒ මෙලඩි එකට. එතකොට අපිට නිකන් හැඟීමක් එනවා ටිකක් කල් ඒක ලියලා ඒකේ තියෙන මෙලඩීස් වලට ගැලපෙන්න ඒ ඉමෝෂන් එකටනේ අපි ලියන්නේ. එතකොට අපිට ඒ කියන්නේ දැන් ඒක දාන්න බෑනේ. හරිද? ඒක ඒ කියන්නේ කොපිරයිට් වදිනවනේ. හරිද? එතකොට ඒක මොනටයිස් කරන්න බෑනේ. නැත්නම් ඒ බීට් එක පර්චේස් කරන්න ඕනේ. ඒක සමහරක් අය එහෙම බීට් එක ගත්තා කියලා එයාට විතරක් නෙමෙයි මේ බීට් එක තියෙනවා. ඔහොම කචල් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි වෙන එක්කෙනෙක් ප්‍රොඩියුසර් කෙනෙක්ට දීලා කොපිරයිට් වදින්න නැති වෙන්න. හැබැයි ඒකේ ඒ ට්‍රැක් එකේ මූඩ් එක වෙනස් වෙන්නේ නැති වෙන්න ඒකෙම තියෙන මේ දේවල් දාලා ඒ විදියටම වගේ හදන්න කියන්නේ රැපර්ගේ පැත්තෙන්. එයා ඒ බීට් එකට බැඳිච්ච නිසා. මොකද ඒකටනේ ලිව්වේ. එහෙම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ප්‍රොඩියුසර් කෙනෙක්ගේ පැත්තෙන් චක්‍ර හිතන විදිය හරි. මොකද එයාට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. සහ ඒ කියන්නේ ඇයි ඉතින් ඒකම කරන්න මම ඕනේ කියලා දෙයක් හිතන්න පුළුවන්. ඉතින් එයාගේ පැත්තෙන් ඒක හරි. අරයාගේ පැත්තෙන් අරක තමයි හේතුව වෙන්නේ කියලා මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් මං හිතනවා. හරි. ඒක තමයි හේතුව. ඉතින් ඒක ඉතින් දෙපැත්තක් තියෙනවා. සමහරක් විට ඒ විදියට ඒ කියන්නේ සමහරක් ප්‍රොඩියුසර්ස්ලා අපිත් එහෙම කරලා තියෙනවා. ඒකටම ඉදලා ඒ විදියටම හදන්න කියලා. හැබැයි ඒ විදියට නෙවෙයි හදන්නේ. හැබැයි ඒක අරකට වඩා සුපිරි වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට වඩා ඒ මූඩ් සමහරක් වෙලාවට අලුතෙන් හදන බීට් එක දැන් මික්ස් ටේප් එකට වඩා වෙනම කලර් එකක් මූඩ් එකක් දෙන්නේ. ඒ කියන්නේ ඒක වෙනම පැත්තකට යන්නේ. ඒකට ආස වෙන්නත් පුළුවන් සමහරක ආස නැති වෙන්නත් පුළුවන්. ඉතින් දෙපැත්තක් තියෙන ප්‍රශ්නයක්. මේ මෝඩ කොටා දැන් තමයි යුගේ මයික් එක ඔන් කරගන්නේ. එහෙම තමයි යූත් එක වැඩ කරද්දී හරි. දැන් අහපන් ප්‍රශ්නේ. රැප් වල පොලිටික්ස් තියෙනවා. ගොඩක් underrated වැඩොන්ට ස්ටේජ් නගින්න chance එකක් හම්බෙන්නේ නැහැ. Do you agree with this? අනිවාර්යෙන් අග්‍රී වෙනවා. මම හිතන්නේ ලංකාවේ තරම් රැප් වල පොලිටික්ස් නැතුව ඇති USA වලවත්. එහෙම මම හිතනවා. හරිද? ඒ කියන්නේ A කියලා පුද්ගලයෙක් B කියන පුද්ගලයෙක්ගේ වැඩක් ප්‍රතික්ෂේප කරොත් හරි මොකක් හරි කරොත් B කියන පුද්ගලයාට බලයක් තිබ්බොත් ඒ B කියන පුද්ගලයා A කියන පුද්ගලයාගේ සියලුම දේවල් එයාට පුළුවන් බලය පාවිච්චි කරලා එයාව වසන් කරලා දානවා. ඉතින් ඒක ලංකාවේ ඕනතරම් වෙනවා. ෂෝස් වලත් වෙන්න පුළුවන්. ඒක ඔයාලා සමහරකට දැකලා ඇති, එක්ස්පීරියන්ස් කරලා ඇති. ඊට වඩා දෙයක් මට කියන්න එහෙම දේවල් වෙනවා කියලා මට කියන්න පුළුවන්. අනිවාර්යෙන් පොලිටික්ස් ඒ කියන්නේ මේ
රැප්පල ඔය පොලිටික්ස් කියන්නේ මේ අර ඒ දේශපාලනේ තියෙනවානේ ඒ මේ කියන්නේ අපේ දේශපාලනේ නෙවෙයි මේ රටේ තියෙන දේශපාලනේ නෙවෙයි රැප්වලත් පොලිටික්ස් තියෙනවානේ ඒ පොලිටික්ස් අනිවාර්යෙන් ලංකාවේ තියෙනවා ඒකට මම එකෙන්ම එකඟ වෙනවා ඊළඟ ප්‍රශ්නය බීට් එකක් නැතුව ලියන රැප් එකකට බීට් එකක් හදන්නේ කොහොමද හරි ඒක මේමයි මේකට මම පොඩි දෙයක් කරන්න හිටියා ප්‍රොඩියුසර්ස්ලට කෝල් කරලා යාළගේ ඒ වැඩේ මට කරන්න බැරි වුණා තියෙන මේ කාර්ය බහුලත්වයත් සමග සාමත් තියෙන වෙලාවත් එක්ක අවු වෙන වෙලාවේ මේක ෂූට් කරගත්තේ නැත්තම් වෙන්නේ නැහැ දන්නවනේ අපේ වැඩ පිළිවෙල ඉතින් ඒ හින්දා මේ කරන්න බැරි වුණා මම මගේ පර්සනල් ඔපිනියන් කියන්නේ ඔයා රැප් එකක් ලියනවා නම් මොකක් හරි බීට් එකකට ඔයාට පුළුවන් වෙන්න ඕනේ මෙහෙමයි ඕෆ් ගහන්න නැතුව ගහන්න කොහොමත් පුළුවන් වෙන්න ඕනේ රැප් කරනවා නම් ඒක මම කන්ටෙන්ට් දාලා තියෙනවා කොහොමද ඔන් බීට් රැප් කරන්නේ ඕෆ් ගන්න නැතුව ඒක පුරුදු වෙන්න ඕනේ ඒක පුළුවන් වෙයි ඒක මා ලොකු සීන් එකක් නැහැ කාලයක් රැප් අහගෙන ගියාම තේරෙනවා ඒ ටෙම්පෝ එක රැප් ගන්න. ඉතින් ඔයා වර්ස් එක ලිව්වට පස්සේ ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒ වර්ස් එක ඕනම බීට් එකකට කියන්න. මම ලිව්ව සහ මම දන්න සියලුම රැපර්ස්ලට ඒ ලිව්ව වර්ස් එක ඕනම බීට් එකකට කියන්න පුළුවන්. කියන්න තියෙන්නේ පොඩ්ඩක් ෆ්ලෝ එක එහෙම වෙයි සහ ටෙම්පෝ එක හදාගන්න විතරයි. ගොඩක් ෆ්‍රී වර්ස් එහෙමත් එහෙමයි. ඕන බීට් එකකට කියන්න පුළුවන් විදියට ඔයා ඒක හදාගන්න. හැබැයි ඔයාටම ගැලපෙන ඒ කියන්නේ මෙහෙමනේ දැන් මොකක් හරි ආදරේ සම්බන්ධව දෙයක් ඔයා ලියනවා නම් ඒක නිකන් වයලන්ස් බීට් එකකට කියලා ඒ කියන්නේ ඒ වගේ යන මූඩ් එකක් තියෙන බීට් එකකට කිව්වම ගැලපෙන්නේ නැති වෙයි. හැබැයි ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එතකොට එතකොට හොයාගන්න ඕනේ මොන බීට් එකද මොනවා මං ලියන එකට ගැලපෙන්නේ මොන බීට් එකද කියලා ගොඩක් බීට් වලට කියලා පුරුදු වෙන්න ඊට පස්සේ මොකක් හරි බීට් ටයිප් එකක් ඒ බීට් ටයිප් එකට පුරුදු වෙලා ප්‍රොඩියුසර් කෙනෙක්ට කියන්න මේ වගේ බීට් එකකට තමයි මගේ වර්ස් එක ගැලපෙන්නේ මේක තමයි මගේ වර්ස් එක එයාට කියලා එවලා මේකට ගැලපෙන්න බීට් එකක් හදන්න කියලා කියන්න අනිවාර්යෙන් හොඳ බීට් එකක් හදලා දෙයි. මේ කෙනීට මම කිව්වා සුපුරුදු පරිදි ආයෙ ගොන් වැඩක් කරා. නම කියලා අදාළ පුද්ගලයාගේ නම කියලා කියපන් කියලා මේ කොටපක් අයියෝ කිව්වේ නෑනේ ඌ නම කියපන් මේ මිනිස්සයාගේ. ලහිරු ප්‍රබෝධන. ඔව්. සුපිරි සයිෆ් එකක් එහෙම කරන්න ආසාවක් නැද්ද සිංහල රැප් ෆෑන්ස්ලට? හරි අපි මුලින් බලමු ඒ කියන්නේ මොන හරි දෙයක් කියන්නත් එපැයි මේක සම්බන්ධ අපි මුලින් බලමු සයිෆ් එකක් කියන්නේ මොකක්ද කියලා සයිෆ් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ට්‍රොඩියුසින් වගේ දෙයක්. ඒ කියන්නේ කවුරු හරි තමන්ව ඉන්ට්‍රොඩියුස් කරනවා වගේ ඒ කියන්නේ තමන්ගේ නම ගම කොහෙද වයස එතකොට මොනවද කරන්නේ වගේ ඒ කියන්නේ මේ කියන්නේ මේ විදියමයි තියෙන්න ඕනි කියලා නෙමෙයි. හැබැයි කොමන් විදිය තමයි ඒක. ඒ කියන්නේ සයිෆ් එකකින් කරන්නේ තමන්ව හඳුන්වා දීමක් තමයි. හරිද? එතකොට 2026 සයිෆර් කියන එක පොඩ්ඩක් ඩේට්. නමුත් අපිට කරන්න පුළුවන් හැබැයි කරනවා නම් අර විදිය තමයි ආටිස්ට්ලා සෙට් එකක් එකතු වෙලා කලැබ් එකක් කරන එකට සයිෆ් එකක් නෙවෙයි කියන්නේ සයිෆ් එකේ පොඩ්ඩක් රෝ මැටීරියල් තියෙන්නේ තේරෙනවා පුළුවන් නම් වන් ටේක් වීඩියෝ එකක් කරත් ලස්සනයි එතකොට ෆ්‍රී වර්ස් ගහන්නේ එතකොට තමන්ව ඉන්ට්‍රොඩියුස් කරනවාගේ වයිබ් එක යන්නේ තේරෙනවා ඒක පොඩ්ඩක් රෝ මැටීරියල් එකක් තමයි ඒකේ තියෙන්නේ ඉතින් එහෙම කරාම තමයි ඒකේ ගතිය එන්නේ බලමු අපි එහෙම එකක් කරන්න ඉස්සරහ UG Senura teach them about new subgenres. හරි එතකොට අපි දැන් හැමෝම ආයෙ පොඩ්ඩක් ට්‍රෙන්ඩි සීන් එකක් තියෙනවා ඉතින් ගොඩක් තියෙනවා දැන් මෙහෙමයි සබ් ජොනරස් ගැන මට දැන් මේකේ වීඩියෝ එකේ එකින් එකට පැහැදිලි කරන්න බෑනේ මම නිකන් නම් ටිකක් කියන්නම් ඒ නම් ටික ඔයා ගිහින් පොඩි රිසර්ච් එකක් දාන්න නම සර්ච් කරලා YouTube එකේ බලන්න කොහොමද මේ බීට්ස් යන්නේ ChatGPT එකෙන් අහන්න Google කරන්න විස්තර හොයාගන්න හරි යම්කිසි ඒකේ කියන යම්කිසි ජොනරස් වලට අපි කන්ටෙන්ට් කරන්න. ඉතින් රේජ් තියනවාලා දන්නවා මේ දවස්වල මෙහෙත් යනවා පොඩ්ඩක් සීන් එක රේජ් යනවා. ඒතකොට ට්‍රැප් සෝල් කියලා එකක් තියෙනවා. ඒක හරිම ලස්සන වෝම් ස්මූත් එතකොට නිකන් වෝකල්ස් යන ඒ කියන්නේ මෙලඩිස් මාර ලස්සනයි. ඉතින් ට්‍රැප් සෝල් කියලා තියෙනවා ඩාර්ක් සෝල් මේවත් තියෙනවා මේවත් හොයලා බලන්න. ගොඩක් මෙලඩික් වර්ස් යනවා ඒ වගේ මේ ජොනරස් වල ඉමෝ රැප් කියලා තව එකක් තියෙනවා. ඔයාලා දන්නා ඉමෝ රැප් වල කොමන් දේ මොකක්ද දන්නවද? ඉමෝ රැප් කරේ කවුද කියපන්. X කරා, ජූස් වර්ල්ඩ් කරා, ලිල් පීප් කරා මේ වගේ අයගේ මොකද්ද සමාන දේ? මුන් ඔක්කොම මැරුණා. ඉමෝ රැප් කරපු 90%ක්ම මිනිස්සු මැරිලා විශේෂ හේතුව ඩ්‍රග් ඕවර්ඩෝස්. ඉතින් මේකේ ඒකේ සම්බන්ධය දන්නේ නැහැ හැබැයි කරුමෙට
ඒක සාමාන්‍යයෙන් කරපු බහුතරයක් දෙනා අද ජීවතුන් අතර නැහැ. සහ මේක දැන් පොඩ්ඩක් ඩෙඩ් වෙගෙන යන්නේ. මම්බල් රැප් දන්නවා ඔයාලා ගැන මම ට්‍රැප් ගැන කන්ටෙන්ට් එකක් කරා මේකේ ඒකෙත් තියෙනවා එක දේවල් මම්බල් රැප් තියෙනවා. එතකොට තව තියෙනවා අපි ඕල්ඩ් ස්කූල් පැත්තට යනවා නම් බූම් බැප් තියෙනවා. බූම් බැප් ආයේ පොඩ්ඩක් කරලියට යනවා. ඔයාලා දන්නවා ගිය අවුරුද්දේ වගේ ග්‍රැමි එකක් දින්නේ කිලර් මයික් ආයේ පොඩ්ඩක් බූම් බැප් එනවා සීන් එකට. එතකොට තව තියෙනවා G funk තියෙනවා. එතකොට West Coast මියුසික් තියෙනවා. මේ East Coast තියෙනවා. ඒවල ඔයාලා බලන්න පොඩි පොඩි මියුසික් වල සහ දේවල් වල වෙනස්කම් ඇති. එතකොට හොරකෝ තියෙනවා. හොරකෝ දන්නවා ලංකාවෙත් කීප දෙනෙක් කරනවා. ෆ්‍රිකී කරනවා. එතකොට සින්ඩ්‍රෝම් X කියලා ඉන්නවා. ඊට පස්සේ සිල්වර් 2.0 කියලා කොල්ලෙක් ඉන්නවා. චොපින් එහෙම ගන්න හොරකෝත් වෙනම ජොනර් එකක්. ඔයාලා දන්නේ නැති මේ ටයිලර් ද ක්‍රියේටර් මුල් කාලේ කරේ හොරකෝ තමයි දැන් ඒක කරන්න බෑ. හැබැයි මම කියන්නේ හොරකෝ වල පොඩි සීන් එකක් තියෙනවා. ඒක මේන් ස්ට්‍රීම් කරන්න අමාරුයි. ඉතින් තේරෙනවනේ ඒකේ කතා වෙන දේවල්. ඒක සමහරක් කරන අය මේන් ස්ට්‍රීම් ගියාට පස්සේ ඒක කරන එක නතර කරනවා කොමුණක්. ලංකාවෙත් ඔය තුන් දෙනා ෂවුට් අවුට් එකක් දෙනවා. තව තියෙනවා එක්ස්පෙරිමෙන්ටල් නැත්නම් ඕල්ටර්නේටිව් ඒ වගේ තියෙනවා. එතකොට කොන්ෂස් රැප් තියෙනවා. පොලිටිකල් රැප් තියෙනවා. එතකොට ඩ්‍රිල් තියෙනවා. ක්‍රන්ක් තියෙනවා. ග්‍රයිම් තියෙනවා. ඔවත් බලන්න. ඒවත් ගැනත් මං ඉස්සර කන්ටෙන්ට් කරා. ඒකට ජෑස් රැප්, රොක් රැප්, පොප් රැප් ඔය වගේ සීන් ටිකක් තියෙනවා. හරිද? මේවා ගිහින් බලන්න. අපි මේකේ සමහර දැන් මෙහෙමයි දහස් ගාණක් තියෙනවා. දහස් ගාණම කියන්න බෑනේ. ඉතින් මේ මං කිව්වා ටිකක් අනිත් ටිකත් හොයලා බලන්න. මේ කිව්වා ටිකක් හොයලා බලන්න. අපි පුළුවන් වුණත් සමහරක් මේ කිව්ව ඒවලට කන්ටෙන්ට් කරන්න. හරි ඊළඟ ප්‍රශ්න. පුලිත ජයතිලක ලංකාවේ කිසිම ආටිස්ට් කෙනෙක් මේ වෙනකම් ෆලෝ කරලා නැති ඒත් ලෝකෙ තියෙන වෙන රැප් ස්ටයිල්ස් ඇතිනේ. අන්න ඒ ගැන කියමුද බ්‍රෝ? මේක බොස් මේක ඇවිල්ලා ඔයා chat gtp එකෙන් ඇහුවා වගේ අකෝ මම chat gtp නෙවෙයි මම දන්න ඒක ඇත්තටම නෑ ප්‍රශ්නේ හොඳයි. නමුත් මේකට උත්තර දෙන්න මම දැනගන්න ඕනේ ලංකාවේ සියලුම දෙනා කරන ජෝනරස් ටික. කියන්නේ අප්කමින් ඉඳන් මේන්ස්ට්‍රීම් වෙනකන් අන්ඩර්රේටඩ් ඉඳන් එහෙම මම හැම එක්කෙනාගේම රැප් අහලා නැහැ. එතකොට මට කියන්න බෑ මේක කවුරුත්ම කරලා නැහැ කියලා. මොකද අලුත් කොල්ල දැන් ඉන්නවා ගොඩක් ෆියුචරිස්ටික් වැඩ කරනවා. එතකොට ගොඩක් අප්ඩේට් කොල්ලෝ ඉන්නවා. ඉතින් හැමදේම කවුරු හරි කොහේ හරි කරනවා ඇති. ඉතින් ඒක කරපුම නැති ලෝකයේ තියෙන එකක් කියන්න අමාරුයි. ඒකට පොඩ්ඩක් රිසර්ච් කරන්න ඕනේ. මොනවද කවුරුත්ම කරලා නැති ලෝකයේ තියෙන ඒක පොඩ්ඩක් ඒක කියන්න අමාරුයි. ඒ කියන්නේ ප්‍රශ්නේ අහනවට වඩා උත්තරේ දෙන්න අමාරුයි. මොකද මම ඒක සියලුම දේ දැනගන්න ඕනේ. ඒකට උත්තරයක් දෙන්න බලමු ඉස්සරහට එකක් එහෙම අඩුම මෙහෙම කරමු. අඩුවෙන්ම කරන ඒව ටිකක් හරි මම කරන්න ඉස්සරහට. සහත් තත්සිඳු ෆේවරිට් රැපර්ස් කියලා දාලා තියෙනවා. මම හිතන්නේ හරි ෆේවරිට් මේ රැපර්ස් පර්සනල් ප්‍රශ්න ටිකක් යන්නේ. ෆේවරිට්ම රැපර්ස්ලා කවුද කියලා අහනවා. ෆේවරිට්ම රැපර් කියන්නේ ලිරිකල් වයිස් රැප් පොලිටික්ස් එතකොට පොලිටිකල් ඩිස් එතකොට කොන්ෂස් ඒ වගේ සයිඩ් එකෙන් ලිරිකලි මට දෙයක් අහන්න ඕන නම් ෆේම් මේ කියන්නේ මම ආසම රැපර් තමයි බෝන් මානසික්. ඒ කියන්නේ පට්ට ලිරිකල්. ඒ කියන්නේ මට ලංකාවේ ආපු හොඳම ඇල්බම් එක තමයි නරා සංදේශය. මම දන්නේ ඇයි කියලා ඒක ආපු ඒ කාලේ මම පොඩ්ඩක් ඒ වයසත් එක්ක ඒක ආසුණක් දන්නේ. ඒකේ තියෙන ඒ කියන්නේ ජයවර්ධනපුර වැනුම එහෙම බුදුගෙට අපින් කැටෙකට අගුළුදාන් එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදාන් මිනි පෙට්ටිය පුරවල අපුරුදාන් වැලලුව ගඳ ගහයි තොපෙන් අපුරුකාම් පොඩි එක වඩා ගන්න රටේ පියා තව පොඩි එකෙකුට නැති කළ තම පියා ලසන්ත ගියේ රෙහි කතු වැකිලියා කදිර ගාමර ගිනියාවි එහිතියා. ඒක කලින් ආවේ හින්දා අර මේ ඊට වඩා තව ට්‍රැක් හයිප් වුණාට ඒක ඇල්බම් එකේ කවුරුත් අහපු නැති ට්‍රැක් එකක් වුණා නම් ඕක මාස්ටර්පීස්. ඉතින් ඒ වගේ පට්ටම ආටිස්ට් කෙනෙක් සහ මං ලංකාවේ රැපර්ස්ලාගෙන් මම හම් වෙලා තියෙනවා බෝනව පට්ටම ඇටිටියුඩ් තියෙන ප්‍රතිපත්ති ඒ විදියටම රකින්න මාර කොන්දක් තියෙන රැපර් කෙනෙක් තමයි මම ලංකාවේ 99.9%ම රැපර්ස්ලා හම් වෙලා තියෙනවා. ඒත් බෝන තරම් රෙස්පෙක්ට්ෆුල් සහ ප්‍රතිපත්ති වලට වැඩ කරන මිනිස්සෙක්ව මං පර්සනලි හම් වෙලා නැහැ. බෝන දෙයක් කියන දේ කරනවා කරන දේ කියන මිනිස්සෙක් තමයි බෝන. ඉතින් මම රැප් වලටත් වඩා තවත් ආසේ එයාගේ ඇටිටියුඩ් වලට ඒ වලින් ඉන්ස්පයර් වෙලා අපිත් අපේ දේවල් කරගන්නවා. එතකොට තව මං ආසම රැපර් කෙනෙක් තමයි K-Mac කියන්නේ. ඒ කියන්නේ K-Mac ඇවිල්ලා මම දකින විදියට
ගැඹුරු දෙයක් ඉතාමත් සරල විදියට කියන්න පුළුවන් රැපර් කෙනෙක්. ඔයාලා දන්නවා කේමැක්ගේ කෝච් ඕන තරම් දාන්න පුළුවන්. ආදරේ ගහංගිය සාගරේ මිනිස්ස මිනිසට ගරහන්නේ කෑදරේ ජාතිවාදී දෝසතාගේ පෞද්ගලික කෝන්තරේ බොරුව තම විකිනෙන්නේ හෙළුව තමයි මෝස්තරේ මනුස්සකම නැති සංස්කෘතිය බල්ලට අම්මා මහලු මට මේ තාත්තා මරලා වැල්ලට කරන පව් අහගන්න පින් කරයි පෙනුමට සමාජෙ පිරිහිලා සලකන්නේ ඇඳුමට. මෙයා වතුර වගේ ලස්සන සාමාන්‍ය සිංහලෙන් හැම බබෙක්ට උනත් තේරෙන්න ෆැක්ට්ස් කියන්න පුළුවන් සහ ඒ ෆ්ලෝ එක පැය ගානක් වුණත් අහන් ඉන්න පුළුවන් ෆ්ලෝ එකක් ගන්න රැපර් කෙනෙක් තමයි. ඒක අහන් ඉන්න පුළුවන්. කේමැක්ගේ මට විනාඩි 10ක සින්දුවක් ආවොත් මම එකෙන් අහනවා ෆ්ලෝ පැත්තෙන් මං ආසම රැපර් තමයි නික්සන්ගේ. නික්සන්ගේගේ සෙට් නැති වර්ස් එක මං අහලා නැහැ. නික්සන්ගේ කියන්නේ මම දන්න විදියට අඩුවෙන් වැඩ කරන, ඒ කියන්නේ එයාගේ කැපැසිටි එකට එයා වැඩ කරන්නේ. නික්සන්ගේ අපි කවදද බං 37වත් ඇහුවේ 2016 අපි අපි ගේම් එක දාව කාලේ. ඕ 2016 අහගනින් 2016 මයිකෙනි මොකද ෂෝ එක බං නෑ ෂෝ එකට කලින් ඇහුවේ අපි මේ කොහේ හරි සෙට් වෙලා හරි කොහේ හරි 2016 අපි නික්සන්ගේ මේ වර්ස් එකක් තියනවා කියලා එන්ඩ් තියෙන එකක් කියලා 37වත් ගැව්වා 2016 හරිද? ඒක උදන්නේ කවදද කියපන්කෝ. යකෝ ඒක 2016 ඌ දාලා තිබ්බනම් දැන් ඉන්න වෙනම තැනක. ඉතින් ඉස්සත වත්තේ මැද්දේ මල්ල බද්දීම 4:20ට කමරේ වෙලා නැඩෝ දැන් මද්දීම හෙව්ව සුයිසා ෆ්ලැට් මඩ කේස් තමා වැඩි නෑ ඉවසල බලාගෙන සිද්ධි දැන් බබෙල්ලා ඇත්ති ඔව් ඇත්ති ඉස්සර ගත්තෙත් නෑ අපිත් ගසකෝ කපා ඔලු කඩ කුඩු කරගෙන එන්න උණ්ඩ වෙන්නෙත් නෑ පාමා මාතාමා මේ ඊළඟ වෙයි කියදී රේ බර රැප නෑ නෑ වෙන්නේ නෙමෙයි මම ඉතින් සතකම දීගෙන කට සැපා. ඒ වගේ කිමීට වැඩ කරන හැබැයි මාර කැපැසිටි එකකට යන්න පුළුවන් ෆ්ලෝස් නික්සන්ගේ තමයි. honorable mentions අපිට දෙන්න පුළුවන්. ස්මෝකියෝ ඇවිල්ලා ලංකාවේ ලොකුම ඉම්පැක්ට් එකක් කරපු ආටිස්ට් කෙනෙක් විදිහට මම දකින්නේ. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ස්මෝකියෝ. ඒ කියන්නේ ස්මෝකියෝ මුඩුක්කුවෙන් එළියට දැම්මට පස්සේ රැප් ඉන්ඩස්ට්‍රි එකට කරපු ඉම්පැක්ට් එක මම හිතන්නේ කවුරුත්ම කරා කියලා. ඒ කියන්නේ ඒක මම කියන දේ අදහස තේරුම් ගන්න. ඒකෙන් ඒ කියන්නේ ස්මෝකියෝ ඒ කාලේ ඒ කියන්නේ OG ස්මෝකියෝ ප්‍රයිම් ස්මෝකියෝගේ කියන්නේ ඒ කාලේ තිබ්බ ඕරා එක වෙනම එකක්. පොර ඒ වැඩ දැම්මට පස්සේ මිනිස්සු ස්මෝකියෝ වගේ කතා කරන්න ගත්තා. ස්මෝකියෝ වගේ කැප් එක දාන්න ගත්තා. ස්මෝකියෝ වගේ රැප් කරන්න ගත්තා. ඉතින් ස්මෝකියෝගේ ප්‍රොෆයිල් පික්චර්ස් දැම්මා. මතකනේ ඒක කාලේ සමාජයේ අර ඒ කාලේ හැමෝගෙම කියන්නේ බහුතරය FB ගියාම ස්මෝකියෝගේ ප්‍රොෆයිල් පික්චර්ස්මයි එන්නේ ඒකව කොල්ලෝ දාගෙන. එහෙම ලංකාවේ කිසිම ආටිස්ට් කෙනෙක්ගේ එහෙම කාලයක් තිබ්බේ නැහැ නේ. ඉතින් FB ගියාම 5න් 3ක් විතර ස්මෝකියෝගේ DPs තමයි තියෙන්නේ ඒ කාලේ. ඉතින් එහෙම මම දැක්කේ නැහැ වෙනම කිසිම ආටිස්ට් කෙනෙක්ගේ එහෙම කොල්ලොස් DP දාගෙන ටැටූ ගාගෙන ත්‍රිවිල් වල මේවා ගාගෙන කියන්නේ එහෙම තිබ්බ ආටිස්ට්ලා ඉන්නවා. ස්මෝකියෝ තරම් කරපු ආටිස්ට් කෙනෙක් මම දැකලා නැහැ. එයා වගේ කතා කරන්න රැප් කරන්න තේරෙනවානේ. ස්මෝකියෝ රැප් කරපු ඒ දාපු වචන අදටත් මිනිස්සු තමන්ගේ රැප් වල ඒ දේවල් භාවිතා කරනවා. ඒ ඉම්පැක්ට් එක මාර ලොකුයි. හැත පිරිලා මේකේ සිය දෙන්නේ ගත්තොත් 98ක් දිව වදකේ හතු දෙන්නේ ආදරෙට නෙමෙයි ඕනම කෙනෙක් යටින් උපන්නේ පෙන්නේ කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමෙයි පාරේ බලව කන්නේ නැති සල්ලි වලට මත්තු මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු මන්තර දන්න පන්නක් ඉන්න පුළුවන් බේරිලා උඹ තේරුම් ගන්නින් ගොඩක් කද මට තේරිලා පොඩි තැනකින් ඇවිල්ලා තනියම ගේමක් ගහපු සහ බාස් පැත්තට ෆ්ලෝ වලින් පටන්ගෙන බාස් පැත්ත දැන් මේන් කරගෙන ගාන ආටිස්ලා දෙන්න තමයි සැනි ඉන්සෙන් සහ කීෆා. අකුරු සාකිය හින්දුටු මරති වදන් වීරය වයන් උඹ වෙනම කතාවක් හදන් වෙනම සේනාව කරන් උවරින් මේ රස්නේ පිට වෙන්නේ ඔසොන් ස්ටරෙන් වොන්කා විලි චොක්ලට් නෙවෙයි චාලි පෙනන තරම් කවුරුත් නැ නිහතමානි වචන කඩදාසි වදන් ඔරිගාමි නවන තැන් බලාගනින් අවදානින් දෙන්නවත් මතක් ගන්න ඕනේ. පට්ට ටැලන්ටඩ් බාස් හොඳට ෆෝකස් කරලා ගහන දෙන්නම ෆ්ලෝ රැපර් කෙනෙක් විදියට ආවේ. දැන් පොඩ්ඩක් වෙන ඉස්සරහට මොනව කරයිද දන්නේ. දැන් හැබැයි අර ලොකු ක්‍රවුඩ් එකක් අල්ලගත්තා තනියම ඇවිල්ලා. අරින්න දෙසෙම තියලා උඹේ හක්කේ ජවරම් වදමිකිනෙන්ඩ හොරෙන් පැක්වේ අපි හොඳ වුණතු නරකමයි දැක්කේ කීෆා බැක් විත් කැටයන් ඇන් බැක්කේ දඩයම් නැවැරදුන බුදුරක් නැ ගැලවුණ බලදැම්ම මල්ලකුණ තියලා කොටි සලකුණ. අනිත් එක මයියා කියන්නේ අපරාධෙ දැන් ඉන්න තැන ඒ කියන්නේ කරගෙන ආව විදියට කරා නම් අද টপ 3 එකේ ඉන්න පුළුවන් ආටිස්ට් කෙනෙක් තමයි මයියා කියන්නේ. ඒ කියන්නේ ඩිබේට් එකක් යන්න පුළුවන් මෙයාද කියන තැන ඉන්න පුළුවන්
මාර්ම ටැලන්ටඩ් මං පර්සනල් එක්ස්පීරියන්ස් එකක් දන්නවා එයාට තිබ්බ ටැලන්ට් එක වෙනම එකක් පොර අඩුවෙන් වැඩ කරන්නේ නමුත් ගේම් එකේ ඉන්නම ඕන චරිතයක් වතන් මගේ යකඩ බලන් උඹ පකද ඇතුලේ තෙල්ලිය සැලකිල්ල නමට උට රට කාලේ මේක බිලිකන්නේ මරණ මල් වල දාලා බිලිකන්නේ කොල්ලනිය වලට වැටුණා ගින්න මැදට ඇවිලුණා සැරට තොට්ටු ගෙවල් නෑමට මං ඉපදුනේ පැලක වැරදිලා නැකත වෙලුණා නඩු වැලක යකා වැහුණා වැංගට කිලි කිපෙන තැනක උපරිම සැප දම වේද පොදි බැඳගෙන වැත් වෙලා වින්න ප්‍රතිඵල දැනගෙන උඩටම නැංග වටටම වැනගෙන දඟලන්නේ තනියම මගේ වල මැනගෙන හැම තැන්න දිනෝ මගේ නම්ම දැනගන්නි හුත්තෝ ගැව්වෙන්න දන්න ඇහුවෙන්න බන කොන්දේ නැත නික පන තද බල රේසින් යවුව දැක නිති මරු වල රිත් එක ඔයාලා මෙලඩික් පැත්තට යනවා නම් මෙලඩි නම් ටික්ස් කෝඩන් AJ තමයි ලංකාවේ টොප් තප්පරෙන් මේ කාලේ මගේ ගෙවියන්නේ කත වුණ මොහොතක් පාස පසු තැවිල්ලෙම ඉන්නේ මද්‍රව්‍ය ලෝකේ කරම් විනාශ විපාවි ඉන්නේ දැනේ නැ කිසි දෙයක් විකෘති වූ පාපෙන් ඉන්නේ තව ගොඩක් අය ඇති හරි මේ මං අපේ කවුරුත් මං ක්ලෝස්ම ආශ්‍රය කරන කාගේවත් නම් මොකුත් කියන්නේ එතකොට අර බයස් වෙනවනේ මං කියන්නේ වාසිම මෙලඩික් ගානලා කියන්නේ AJ ටික්ස් කෝඩා කියන්නේ වෙනම ලෙවල් එකක ඉන්නේ විශේෂයෙන් ටික්ස් කෝඩාගේ අර මං ෆ්ලෝ රැප් එකක් දැම්මේ ළඟදී අර කෑලි දැම්මේ එන්න තියනවා කියලා ඒකේ ටික්ස් කෝඩා ෆීඩ් කරනවා ඒකේ උගේ වර්ස් එක බ්‍රෝ ෆක්ඩ් අප් ඒක වෙන්නම ලෙවල් එකට ටික්ස් කෝඩාගේ එන්න තියෙන ට්‍රැක් ඇහුවා ඇල්බම් එකක් එන්න තියෙනවා අහන්න වෙන්නම ලෙවල් එකට යන්නේ ඉන්නේ සුරලොබ මෙහෙන පැරදි රත් වෙන්න දෙයක් නැතර පාර ඕනේ නෑනේ තවත් වර ගැට්ටු බැඳ පන්දෙන් හිටම් පාර දැනගෙනයි මම යන්නේ පාර මගේ දැක්මතු රයිඩෝ ඉස්සලා බදින්නේ මම ඩ්‍රබෙම්ම ලිස්සලා වැටෙන වැඩි නම් අම්ම ලියපන් නම ගම උස මිම්ම